සුබ දවසක් වේවා ඔයාලා සියලු දෙනාටම. පිළිවෙල ගැන කතා කරද්දී ජපානයේ පිළිබඳව අමතක කරන්න කොහොමටවත් බෑ. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් මෙන්න මේ ජපානයේ හොක්කයිඩෝ වල මේ චෙරි වගාවන් පිළිබඳව මේ චෙරි වගාවන් වගේ මේ වගේ තියෙන පිළිවෙල සහ අර පිරිමැස්ම වගේම හැමදේම බොහොම පිළිවෙලකට අපිට දැනට පේන විදියට කිසිම තැනක මේ දැඩි මහන්සියකින් තොරව මේ ටෙක්නොලොජි එහෙම නැත්නම් එයාලගේ තියෙන වටිනාකම එයාලගේ තියෙන කෙටියෙන් ගත්තොත් එහෙම අපි වගේ ලංකාවේ වගේ අපි වගේ මහන්සියකින් තොරව මේ විදියට හරිම පිළිවෙලකට මේ වගාවන් කරගෙන යන එක කොයිතරම් පහසු විදියට කරගෙන යනවද කියලා ඔයාලට පේනවා ඇති. මේ ජපානයේ හොක්කයිඩෝ දූපතේ චෙරි වගාවක් පිළිබඳව තමයි ඔයාලට අපි පැහැදිලි කරන්නේ. දැන් ඔයාලට දැක ගන්න පුළුවන් මේ හැම දෙයක්ම හරි ටෙක්නොලොජි එකට අපේ රටේ ටෙක්නොලොජිය වගාවන් මීට වැඩිය තිබුණට මෙයාලගේ ටෙක්නොලොජිය ඇතුලේ මේ හැම වගාවක්ම කරන්නේ පැහැදිලිවම අංක එකේ 100%ක්ම ආදායම් සහිතව. ඒ කියන්නේ පැහැදිලි ආදායමක් ඇතිව තමයි මේ දේවල් කරන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ පිළිවෙල. මේක තමයි ලෝකෙට බෙදන්න ඕන. මේක තමයි ලෝකෙට දෙන්න ඕන. එතකොට මේ මීමැස්සෝ පිළිබඳව කතා කරද්දී මේ ඔයාලට පේනවා පැහැදිලිවම මෙතන ඔයාලට දැක ගන්න පුළුවන් මේ අපේ රටේ වගේ නෙමෙයි මේ මීමැහි පෙට්ටි හදලා මේ මීමැස්සගෙන් පවා ප්‍රයෝජන ගන්න එක පිළිබඳව ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ අපි පොඩ්ඩක් බැහැලම බලමු. මේ හරි පරිස්සමෙන් ගමන් කරන්න ඕන. මොකද මේ රටේ නීති එක අපිට පොඩක් අමාරුයි. ඔයාලට පේනවා මේ මෙන්න බලා ගන්න මේ මීමැහි පෙට්ටි වලින් එයාලා ගන්න ප්‍රයෝජනෙ. ඔයාලට පේනවද? ඔයාලට බලා ගන්න පුළුවන්. පැහැදිලි ලස්සන දසුන් දැක ගන්න පුළුවන්. පැහැදිලිව. මේ බලන්න කොච්චර පිරිසිදුයිද, කොච්චර නිස්කලංකයිද, කොයිතරම් පිළිවෙලයිද කියලා. මේක තමයි ලෝකෙට බෙදන්න ඕන. මේක තමයි අපි දැනගන්න ඕන. අපි දකින්න ඕන මේක. මේ බලන්න. පැහැදිලිව හරීම ලස්සනට මහ පොළොවට කරදරයකුත් නැහැ. මිනිස්සුන්ට